තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ජුනි මාසේ 29 තිබුණ ආශිර්වාද පූජාවට මායි මහත්තයයි දෙන්නම සහභාගී වුණා. මම දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ අපේ හාමුදුරුවනේ. ඒක දැනගත්ත ගමන්ම අපේ හාමුදුරුවන්ට මම මැසේජ් එකක් දැම්මා. මගේ කුසේ වැඩෙන දරුවට මුලින්ම හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබා ගන්න ඕනේ නිසා මම මුලින්ම මේ ආශිර්වාද පූජාව ගැන දැනගත්තේ අප්‍රේල් මාසේ මුල වගේ මට ඊට පස්සේ මිහිඳු ආයතනය හරහා මම හාමුදුරුවන්ගේ නිර්මාණය ඉක්මනටම ගෙන්න ගත්තා. ඒක තිබිච්ච පිළිවෙත් ඒ විදිහටම කරා. මං අප්‍රේල් මාසේ ඉඳලා ජුනි මාසේ පූජාවට එනකොට ඒ පිළිවෙත් කරන්න අරන් මාස 2කටත් වැඩි. ඉතින් ජුනි මාසේ පූජාවට ගිහින් ඇවිල්ලා ඒ පිළිවෙත ඒ විදිහට මම කරා. දැන් මාස 3ක් වෙනකොටම අම්මා කෙනෙක් කියන්නේ සුබ සිහිනේ සැබෑ වෙලා අපේ හාමුදුරුවනේ. අවුරුදු 5ක හීනයක් මේක. ඉතින් ගෙදර හැමෝටම මට ගොඩාක් සතුටුයි. හිතා ගන්නත් බැහැ තාමත් හීනයක් වගේ. මම තාම සති 5ක අම්මා කෙනෙක්. අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං. මං වගේ තවත් දහස් ගාණක් කාන්තාවෝ ඉන්නවා මේ වගේ දුක් විඳින. මම යාළටත් කියන්නේ මේ ආශිර්වාද පූජාවට සහභාගී වෙලා අපේ හාමුදුරුවෝ කියන විදිහටම පිළිවෙත ඒ විදිහටම කරන්න. මට වගේම එයාලටත් ඉක්මනටම දරු සම්පතක් හිමි වේවි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං. ඔබ වහන්සේ මේ කරන සත්කාරයට ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මේ පින් හේතු වාසනා වෙන්න ඕනේ. ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ දෙමව්පියොත් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩාක් පින්.